ආයු බොහෝ වේවා ආදරණීය මගේ දරුවනේ අද අපි ඇවිල්ලා ඉන්නවා ශිෂ්‍යත්ව විභාගයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන ගණිත ගැටලු පන්තියේ දවසට එක ගැටලුවක් යටතේ තවත් ගණිත ගැටලුවක් විසඳන්න. මේකත් 2024 වර්ෂයේ ආපු ගැටලුවක් හරිම ලෙහෙසි පහසුවෙන් විසඳ ගන්න පුළුවන් ගැටලුවක් තමයි ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් 2024 ආපු පළවෙනි පත්‍රයේ 12 වෙනි ගැටලුව හදන්න තමයි මම යන්නේ. මේක අපිට කියනවා මෙන්න මෙහෙම. ෆාතිමා මිෂෙල් කවීෂ සහ රාමන් යනු ළමයි සිව් දෙනෙකි. මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමල් වන අතර කවීෂට වඩා බාලය. රාමන් මිෂෙල්ට වඩා බාල වන අතර ෆාතිමාට වඩා වැඩිමහල්ය. මේ අනුව වැඩිමහල්ම ළමයාත් බාලම ළමයාත් පිළිවෙලින් ලියන්න කියලා තියෙන්නේ. පිළිවෙලින් කවුද කියලා ඉරක් ගන්න තියෙන. ඉතින් පුතේ අපිට මේ ගැටලුව විසඳනකොට පුංචි කපටි වැඩක් කරන්න වෙනවා. මම මේ කපටි වැඩේ පොඩ්ඩක් කියලා දෙන්න හදන්නේ. කපටි වැඩ පොඩි ළමයිට කියලා දෙන්න හොඳ නැහැ. උනට මේක ලස්සන පොඩි කපටි වැඩක්. හරිනේ? හරි. 12 වෙනි ගැටලුව. මේකේ ඉන්නවා 4 දෙනෙක්. අපි මේ 4 දෙනා ලියාගමු. එක්කෙනෙක් තමයි අපේ ආදරණීය ෆාතිමා. අනිත් කෙනා තමයි මිෂෙල්. අනිත් කෙනා තමයි කවීෂ. කවීෂ. ඊළඟ එක්කෙනා තමයි රාමන්. රාමන් අනුරාධා. රාමන්. ඉතින් අපිට මෙන්න මෙහෙම එකක් කියනවා. මිෂෙල් ඔන්න හොඳට අහගන්න. මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමහල් වන අතර. එහෙනම් මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමහල්. අපි මෙයාලට බොරු ලකුණු දෙනවා. ඒක තමයි අපේ කපටි වැඩි. එහෙනම් මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමහල් නම් ෆාතිමා මං ඔයාට දෙන්නේ ලකුණු 10යි. මිෂෙල්ට හැබැයි දෙනව 20ක්. වැඩිමල්නේ එයා. මිෂෙල් වැඩිමල් වන අතර කවීෂට වඩා බාලය. එහෙනම් මිෂෙල් ලකුණු 20ක් දුන්නට එයා කවීෂට වඩා බාලයි. හරි. කවීෂ ඔයා වැඩිමල්නේ. ආට දෙන්නම් 30. කවීෂ සුපිරිනේ. හරි. මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමහල් වුණත් කවීෂට වඩා බාලයි. ඊට පස්සේ අපිට කියනවා රාමන් මිෂෙල්ට වඩා බාල වන අතර. රාමන් මිෂෙල්ට වඩා බාලයි. ඒ කියන්නේ 20ට වඩා අඩුයි. ලකුණු දාන්න එපා පොඩ්ඩක් ඉන්න. 20ට වඩා අඩුයි. බාලවන අතර ෆාතිමාට වඩා වැඩිමල්. 20ට වඩා අඩුයි 10ට වඩා වැඩි. ලකුණක් එනව නේද ඔළුවට? 15ක් දාමු. ඔයාට කැමති එකක් දාන්න පුළුවන්. 20ට වඩා අඩු 10ට වඩා වැඩි. 11 12 13 14 15 16 17 19 වෙනකන් දාන්න පුළුවන්. හරිනේ. දැන් එහෙනම් අපි බලමු හරිද කියලා අපේ වැඩේ. මිෂෙල් ෆාතිමාට වඩා වැඩිමහල් වුවත් කවීෂට වඩා බාලයි. මිෂෙල්ට වඩා බාලයි රාමන්. හැබැයි ෆාතිමාට වඩා නම් වැඩිමහල්. මේ අනුව ඉස්සෙල්ලම අහන්නේ පුතේ වැඩිමහල්ම ළමයා. අන්න එකත් පොඩ්ඩක් වැඩිමහල්ම කෙනා. ඒක ඔළුවේ තියාගන්න. පිළිවෙලටයි අහන්නේ. වැඩිමහල්ම අනිත් කෙනා බාලම. වැඩිමහල්ම ළමය තමයි මෙන්න කවීෂ. අනේ අපේ චුට්ට තමයි මෙන්න ෆාතිමා. එන්න ෆාතිමා. රාමසාන් සඳ බලන්න එන්න ෆාතිමා. හරි. එහෙනම් උත්තරය කවීෂ සහ ෆාතිමා උත්තරය. 2024 ආපු 12 වෙනි ගැටලුව. එහෙනම් අපි ආයෙමත් මේ වගේ සරලව විසඳන ලස්සන විභාග ගැටලුවකින් හමුවමු හෙටත්.